හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් මේ තමයි ඩුබායි ව්ලොග් සීරීස් එකේ තවත් වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම මට එක දිගට වීඩියෝස් අරන් ඉන්න බැරි වෙනවා. ඒකට ඇත්තටම සෝරි. මොකද බබාගේ වැඩත් එක්ක මම බැලන්ස් කරගෙන තමයි මේ වීඩියෝස් හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ඇත්තටම බලාගෙනම හිටපු ගමන. මේ ගමන යන්න මමයි අම්මයි හස්බන්ඩ්ුයි තමයි ගියේ. බබත් එක්ක අරන් ගියා. අපේ අපච්චි මේ ගමනට අපිත් එක්ක එකතු වුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම අපි ඔක්කොම බලාගෙන හිටපු ගමනක්. අපි සාමාන්‍යයෙන් UAE ඇවිල්ලා මේ ගමන නොගියොත් ඇත්තටම සමහරු කියනවා වැඩක් නැහැ කියලා. මේ තමයි අපි ආසාවෙන් බලන් හිටපු ඩෙසර්ට් සෆාරි. ඉතින් ඇත්තටම මේකට යන්න මමත් මාර එක්සයිට් වෙලා තමයි හිටියේ. හැබැයි මට බබා එක්ක සෆාරි නම් යන්න හම්බුනේ නැහැ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහ අපි මොකද කරේ, කොහොමද මේක ගියේ. මම මේ විස්තර තමයි මේ vlog එකෙන් ඔයාලට ගේන්නේ. මුලින්ම ඔයාලට පෙන්වනවා වගේ අපි ලෑස්ති වෙලා එළියට ආවා. මොකද මේක ඇත්තටම තියෙන පැකේජ් එකක්. ඉතින් එයාලා අපිව මට මතක විදිහට පික් කරේ 2කට විතර. ඉතින් 2කට විතර එයාලා අපිව සාජ වලින් තමයි මේ පික් කරේ. පික් කරගෙන එදාට සෆාරි යන්න ඉන්න මග ඉන්න තව කට්ටියවත් ජොයින් කරගෙන තමයි සෆාරි යන තැනට ගියේ. මේ තමයි යන අතරමඟ. ඉතින් ටිකක් දුර යද්දී බබා නිදාගත්තා. එයාට චුට්ටක් ටයර්ඩ් නේ. එයාට තාම පුරුදුත් නැහනේ. ඉතින් ඊට පස්සේ එයාත් ටිකකින් නැගිට්ටා. නැගිටලා ඉතින් එයා නැගිටලා බලනවා. දැන් එතකොට අපි මුලදී හිටියා වගේ නෙමෙයි කට්ටියක් ඉන්නවනේ. ඊට පස්සේ අපි මේ මඟ නවැත්තුවා. නැකදී නවත්තලා දැන් නම් ටිකක් ළඟකටම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට ස්කාර්ෆ් දාගෙන ආයෙමත් යන්න පිටත් වුණා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් නම් ටිකක් ළඟ තමයි ඉන්නේ. මෙතන නම් පාරේ ඇත්තටම දෙපැත්තම තියෙන කාන්තාරේ. ඒ කියන්නේ බිල්ඩින්ග්ස් මේවා මුකුත් නැහැ ඇත්තටම. ඊට පස්සේ තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි නැවතුන තැන. එතන තමයි මුලින්ම අපිව ඩ්‍රොප් කරේ. එතනත් අපි හිටියා මට මතක විදියට පැය කහමාරක් දෙයකට කිට්ටු වෙන්න අපි එතනත් හිටියා. ඉඳලා තමයි එයාලා අපි ආයෙමත් අපි ඩෙසර්ට් සෆාරි යන තැනට එක්කරන් ගියේ. ඇත්තටම UAE වල ඉන්න කෙනෙක් නම් සහ UAE වලට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාලගේ ට්‍රිප් එකට අනිවාර්යයෙන්ම ඩෙසර්ට් සෆාරි ඇඩ් කරගන්න. මොකද ඇත්තටම එක ඔයාලා S2කින්ම දැකලා ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඔය ඉස්සරහින් පෙනුනේ ඔයාලට ඇත්තටම සම්පූර්ණයෙන්ම කාන්තාරේ. ඒක හරීම ලස්සනයි ඇත්තටම. මේ කාලේ ටිකක් වින්ටර් නිසා රස්නයක් මුකුත්ම තිබුණ නැහැ. ටිකක් වෙලා යද්දි ඇත්තටම කාන්තාරේ අපි ඇතුළට ගියාට පස්සේ අපිට සීතලක් තමයි ආවේ. හිතා ගන්න බෑ කොහොමද කියලා. මේ තමයි අපි උකුස්සවල්ලපු වෙලාව. මම නම් බෑ කියද්දි තමයි ඇල්ලුවේ. අපි බබා නම් චුට්ටක්වත් බය වුණේ නැහැ. එයා එකපාරට උකුස්සගේ කොණ්ඩෙන් ඇදලා ගත්තා. ඒකට නම් මම අතරම බය වුණා ගොඩක්. ඔයාලට පුළුවන් මේ අපි ඉන්න තැන ඇත්තටම આવොත් එතන ටිකක් රිලැක්ස් එකේ ඉන්න. මොකද අපි ඇත්තටම ටිකක් පැය එකමාරක දෙකක වගේ දුරක් ආවනේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා සෆාරි යන්න කලින් මෙතන චුට්ටක් රිලැක්ස් එකේ ඉඳලා ඔයාලට ආයිමත් යන්න පුළුවන්. එහෙම තමයි යාලා ප්ලෑන් එක හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මෙතන ටිකක් වෙලා හිටියා. ඔයාලට ඕන නම් මෙතනදිත් අර ඉස්සරහ පේනුණා වගේ බයික් පදින්න, ඒ දේවල් කරන්න, ෆොටෝස් ගන්න, ඒ වගේම මෙතන මොනවා හරි කනවා නම් කන්න, වොෂ්රූම් යන්න, මේ හැමදේම කරන්න පුළුවන්. ඉතින් මෙතන අපි ටිකක් වෙලා හිටිය අතරම පැය භාගයක් වගේ ඉඳලා බබාටත් කන්න දීලා ඔය අපිත් මොනවා හරි චුට්ටක් කාලා තමයි ආයිමත් අපි සෆාරි යන තැනට යන්න ලෑස්ති වුණේ. ඉතින් ඇත්තටම කියන්න ඕන මට සෆාරි යන්න හම්බුනේ නැහැ. මොකද මම ඩුබායි යද්දී මගේ බබාට මාස 8යි. ඉතින් ඒ නිසා යා ගොඩක් චූටි ඒ වෙද්දී මොකද යාට අමාරුයි සෆාරි යන්න. ඒක ගොඩක් ගැස්සෙනවා. ඉතින් ඒ නිසා මම සෆාරි ගියේ නැහැ. ඊට පස්සේ මමත් ටිකක් මෙතන ඇවිද්දා. දැන් ඔය ඉස්සරහා ඔයාලන්ට පේන්නේ ඇත්තටම මෙතන තියෙනවා බොටල් එකකට වැලි දාලා ඒවා කලර් කරලා
අපිට කස්ටමයිස් කරන්න පුළුවන්. අපේ නම, අපේ ෆැමිලි එකේ නම අපිට ඕනෙම දෙයක් කස්ටමයිස් කරලා ලස්සනට මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙතන ඒ හැම දෙයක්ම ලස්සන එක දේවල්, චුටි දේවල් ඇත්තටම හරීම ලස්සනට තිබුණා. ඊට පස්සේ ඔන්න අපි මේ ආයි යන්න පිටත් වෙන්නේ සෆාරි යන තැනට. ඊට පස්සේ ආයෙමත් අපි ආපු වාහනේටම අපි නැග්ග අපේ සෙට් එකත් එක්කම සෆාරි යන්න. ඔන්න ඊට පස්සේ අපි සෆාරි යන තැනට ආවා. ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ මට නම් හිතා ගන්න බැරි වුණා. මම මාරම විදියට ආස වුණා ඒ තැනට. මොකද මම කවදාවත් කාන්තාරයක් ඒ වෙනකන් දැකලා තිබුණ නැහැ. ඉතින් මාරම ලස්සනයි මේ විදියට දකිද්දී. ඇත්තටම සමහරලාට හිතා ගන්න බෑ කාන්තාරයක මේ වගේ ඒ කියන්නේ බිල්ඩින් හදලා මේ විදියට ගස් කොළන් වවලා මේ විදියට ලස්සන කරා කිව්වම ඉතින් ඔන්න මේ තියෙන්නේ සම්පූර්ණම කාන්තාරේ. මේ යන්නේ ඔටු. ඉතින් අපිට පුළුවන් වුණා මේ හැම දෙයක්ම එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් මුලින්ම අපිට තිබුණේ ඔන්න ඔය විදිහට බයික් එක රයිඩ් එකක් යන්න. ඒ එක්ස්පීරියන්ස් එක නම් ගත්තේ අපේ අම්මා. ඉතින් හරිම ආසාවෙන් හිටියේ මේ බයික් එකේ රයිඩ් එකක් යන්න. ඉතින් හස්බන්ඩ්ුයි මමයි බබයි හිටියා. හස්බන්ඩ් නම් කලින් ගිහින් තිනවා. හැබැයි මම නම් ටිකක් බයයි මේ වගේ දේවල් වලට. ඉතින් මම හිටියා. අපේ අම්මා තමයි මේ බයික් එකේ ෆස්ට් රයිඩ් එක ගත්තේ. ඊට පස්සේ අපි මෙන්න මේ කට්ටියවත් බලාගෙන ගියා අම්මගේ බයික් රයිඩ් එක බලන්න. ඉතින් ඇත්තටම මම මේ ෆස්ට් ටයිම් තමයි මෙච්චර ළඟට ඔටුවෙක් දැක්කේ. ඇත්තටම ගොඩාක් විශාල සතෙක් මට හිතා ගන්න බැරි වුණා. බයත් හිතනවා දැක්කම. ඉතින් මේ තමයි අම්මා බයික් රයිඩ් එක යන්න කලින් බබා එක්ක ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අම්මා රයිඩ් එක ගිහින් එද්දී ටිකක් රෑ වුණා. මොකද මේ දවස්වල ඩුබායි වලට වින්ටර් නිසා ඉක්මනටම රෑ වෙනවා. ඊට පස්සේ අපිට ඇත්තටම කැමල් රයිඩ් එක යන්න හම්බුනේ නැහැ. ඉතින් අපි එහෙමම ගියා ෂෝ එක බලන්න. මෙතන ඇත්තටම අන්තිමටම තියෙන්නේ ලස්සන ෂෝ එකක්. ඉතින් ඒකත් මාර්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලටත් මගේ ඉස්සරහ වීඩියෝස් වලින් එක බලන්න පුළුවන්. හරිම ලස්සනයි ඒක. ඔන්න දැන් අපි ෂෝ එක තියෙන තැනට එන්ටර් වුණා. ඇත්තටම එන්ට්‍රන්ස් එකත් මාරම ලස්සනට හදලා තිනවා. මෙතන ලයිට්ස් දාලා මාරම ලස්සනයි ඇත්තටම. ඉතින් අපේ පැකේජ් එකට අපිට පුළුවන් මෙතනින් ඕන තරම් වතුර, කොෆි ගන්න. ඒව හැමදේම පැකේජ් එකට ඉන්ක්ලූඩ්. ඒ නිසා ආයෙමත් පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. හැබැයි මෙතන තියෙන්නේ වාඩි වෙන්න නම් බිම කියන්නේ හොඳට කුෂන්ස් දාලා ඒ හැමදේම ලස්සනට හදලා තියෙනවා. අපිට බබා එක්ක බිම් වාඩි වෙන්න බැරි නිසා අපි එතනින් පැකේජ් එක අප්ග්‍රේඩ් කරගෙන අපි ගියා එහා පැත්තේ තියෙන වෙනම ලොන්ච් එකක් එතෙන්ට. ඉතින් එතනින් තමයි අපි ඊට පස්සේ බුෆේ එකට එන්ටර් වුණේ. මොකද එතන තියෙන්නේ වෙනම VIP බුෆේ එකක්. ඒක ඇත්තටම ඒකත් වෙනස් එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම අපි ගත්තා. ඉතින් ඒ වෙලේ නම් බබාට හොඳටම නිින්ද ගිහින් තමයි තිබුණේ. ඉතින් ඒ නිසා මට ගොඩාක් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද එයා මගේ අතේමයි නිදාගත්තේ. ඉතින් ඒ නිසා මට ගොඩාක් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. බුෆේ එක නම් ඇත්තටම වීඩියෝ කරන්න හම්බුනේ නැතිම තරම්. ඊට පස්සේ ඇත්තටම ওই විදිහට ෂෝ එක පටන් අරන් එක සෙෂන් එකක් ඉවර වුණා. ඊට පස්සේ ඊළඟ සෙෂන් එක තමයි පටන් ගත්තේ. ඉතින් වීඩියෝස් ගොඩක් ගන්න හම්බුනේ නැහැ. මේ තමයි අන්තිම ටික. ඇත්තටම මේ ටික නම් මාරම ලස්සනයි. ඔයාලට ඔය ඈත පෙන්වන වගේ ඩුබායි කියන ෆ්‍රේම් එක මෙයාලා ගිනි තියනවා. ඉතින් ඔයාලට වීඩියෝ එකේ අන්තිමටම බලා ගන්න පුළුවන් ඒකත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තවත් ඩාන්ස් අයිටම් එකක් තිබුණා. මේකත් මාර්ම ලස්සනයි. ඉතින් මම ඒවයිත් වීඩියෝ ක්ලිප්ස් ටික දාලා තියෙනවා. හිතාගන්න බැරි තරම්ම ඇත්තටම මාර්ම ලස්සනයි. මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලට වීඩියෝ එකෙනුත් පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් බලන්නකෝ මේක.
ඉතින් ওই විදියට ෂෝ එකක් ඉවරුනාට පස්සේ එයාලා මේක එන් කරන්නේ මෙන්න මේ විදියට. මම කලිනුත් කිව්වා වගේ ඔය ඩුබායි කියලා තියෙන ෆ්‍රේම් එක මෙයාලා ලස්සනට කියලා තියෙනවා. ඒක හරියම ලස්සනයි. ඉතින් හැමෝම බලන් හිටියේ මේ මොහොත උදා වෙනකන්. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ඩෙසර්ට් සෆාරි ව්ලොග් එක ඉවර වුණේ. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නම්. thanks for watching. subscribe කරලා මගේ YouTube channel එකට එකතු වෙන්න කියලා මම හැමෝටම ආදරයෙන් ඉල්ලනවා.